හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නට මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන මම ඔයාට මතක් කරනවා. ඉතින් ඔලිවියාට හිතපු පරිදිම ආත්මව යවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකත් එක්ක ඔලිවියාට තරහ යන එක නතර කරගන්න පුළුවන් වෙන්නේත් නැහැ. ඒ නිසා ඔලිවියා ආත්මිට දෝෂාරෝපණයක් එකතු කරන්නට ලෑස්ති වෙනවා. මොකද කොයි වෙලාවෙත් මේ හිතන විදියට කොහෙත්ම හැමදේම සිද්ධ වෙන එක ගැන ලොකු කේන්තියක් තියාගෙන ඉන්නවා කියන කාරණාවත් එක්ක තමයි අපිට අද වැඩ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණාව ගැන අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අපිට අද මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට අවස්ථාවක් හදාගෙන හිටියේ. ඒක අපිට මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න පුළුවන් කමකුත් තියෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔලිවියාට කේන්ති යන හේතුවක් තියෙනවා. ඒ ඔලිවියාට කේන්ති යන්නේ මෙන්න මේ වගේ හේතුවක් නිසා. ඒ තමයි ඔලිවියා විශ්වාස කරන දෙයක් තියෙනවා. ඔලිවියාට විශ්වාස කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔලිවියා හිතන්නේ රැවටීමකට ලක් කරලා තියෙනවා කියන කතාව. මේ රැවටීමත් එක්ක මේ කරන දේ ගැන කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. මේ දේවල් වල වැරද්ද ගැන කතා කරන්න අවස්ථාවක් හදාගනීවි කියන ඒ කාරණාව තමයි අපි මේ වෙලාවේ අනිවාර්යෙන්ම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නත් ඕනේ කියන ඒ අපූර්ව කතාව ගැන මම ඔයාව දැනුවත් කරන්නට ලෑස්ති වෙනවා කියන කතාව තමයි කියන්න ඕනේ. ඉතින් ඔලිවියා මේ තරම් අපහාස කරනකොට ඉවසීමකින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ කියන ඒ කාරණය තමයි මට අද ඔයාට කතා කරන්නට ගෙනහැර දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ගොඩාක් කේන්ති ගිහිල්ලා තියෙන නිසා තමයි මේ වගේ දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ කියන ඒ කතාව ගැන අද මම මේ වෙලාවේ ඔයාට මතක් කරනවා. ඉතින් ඔයා දන්නවද මෙන්න මෙහෙමනම් අපිට කියන්නම වෙනවා. ඔය ආත්මයට ඉවසන්න බැරිම තැන ආත්මේ ඔලිවියාට කියන්න ඉඩකඩක් තියෙනවා ඇඟිල්ල දික් කරගෙන එන්න එපා කියලා. මොකද තමන් මේ තැන වැඩට ආවට තමන්ගේ අධ්‍යාපන සුසුකම් එක්ක තමන් මේ තැනට ඇවිත් ඉන්නේ. තමන් මේ කම්පැනි එකට අනිවාර්යෙන්ම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවනේ. ඉතින් තමන්ට ඒ වැඩ කරන දේවල් වලට පරි ලැබෙනවා. හැබැයි පින්තකා තමන් කිසිම දෙයක් නොකරනවා කියන එක ගැන ගොඩාක් දුරට කතා කරයි කියලයි මම ඔයාට මතක් කරන්නේ.